මම ඉනුක පසන්දුල් බෙලියත්ත රුහුණු විජයපා ජාතික පාසලේ 2024 උසස් පෙළ විභාගයේ කලා විෂය ධාරාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළවෙනි ස්ථානය, ඒ වගේම දකුණු පළාතෙන්ම පළවෙනි ස්ථානය සහ සමස්ත ලංකාවෙන්ම 8 වෙනි ස්ථානය හිමි කරගන්න මට පුළුවන්කම ලැබුණා. ඉතින් මීඩියා විෂයට මමත් පන්ති ගියේ රුවන් බණ්ඩාර සර්ගේ මීඩියා පන්තියට විතරයි. ඉතින් රුවන් බණ්ඩාර සර්ගේ මීඩියා පන්තිය ගැන කතා කළොත් මේ මීඩියා පන්තිය ලංකාවේ වෙන කිසිම මීඩියා පන්තියකට සම කරන්න බැරි අසම සම ඉතාමත් සුවිශේෂී මීඩියා පන්තියක් කියලා හැඳින්වුවොත් මම හිතනවා මම නිවැරදි කියලා. විභාගයේ පැවැත්වෙන්න මාස 3කට කලින් සම්පූර්ණ විෂය නිර්දේශයෙන් අපිට ආවරණය කරලා දීලා තිබේ. ඒ වගේම සම්පූර්ණ පාඩම් 12 එක වතාවක් නෙමෙයි 3-4 වතාවක් විශේෂයෙන් තියරි පන්තියේදී ඒ වගේම රිවිෂන් පන්තියේදී සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න කියන මේ හැම අවස්ථාවකදීම කිහිප වරක්ම ආවරණය කරලයි අපිට දීලා. ඒ වගේමයි පාඩම් කරන්න අවශ්‍ය හැම දෙයක්ම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අපිට පාඩම් කරවලා අපිව විභාගයට සූදානම් කරේ. මේ පන්තියේ තියෙන සුවිශේෂීම දෙයක් තමයි ප්‍රශ්න පත්‍ර ලියීම. වෙන කිසිම පන්තියක ලියවෙන්නේ නැති ප්‍රමාණයේ ප්‍රශ්න පත්‍ර සංඛ්‍යාවක් විභාගයට මුහුණ දෙන්නට කලින් අපි ලියලා තියෙනවා. අනිත් සුවිශේෂීම දේ තමයි මේ ලියන හැම ප්‍රශ්නයක්ම බැලෙන්නේ සර්ගේ අතින්. එක වචනයක් නැර සර්ගේ අතින්ම පරීක්ෂා කරන නිසා අපිට පුළුවන්කම ලැබුණා අපේ වැරදි අඩුපාඩු මේ හැම දෙයක්ම හඳුනාගෙන විභාගයට මුහුණ දෙන්න. විභාගෙ ලියන්න කලින් අපි ලියපු ප්‍රශ්න පත්‍ර සංඛ්‍යාවත් එක්ක විභාගෙට ගිහින් මුහුණ දෙන්න අපිට කිසි බයක් තිබුණේ නැහැ. අපිට කිසිම සැකයක් තිබ්බේ නැහැ. මොකද විභාගෙට එන්න පුළුවන් විදිහේ හැම ප්‍රශ්නයක්ම අපි ඒ වෙද්දිත් ලියලයි විභාගයට මුහුණ දුන්නේ. අපිට ප්‍රශ්න පත්‍රය පිළිබඳ තිබ්බ බිය සම්පූර්ණයෙන්ම නැති කරලා අපිව විභාගයට සූදානම් කරන්නට කටයුතු කළා. ලංකාවේ කොහෙවත් නැති විදිහේ වැඩ ප්‍රමාණයක් කරනවා වගේම මේ පන්තිය ඉතාමත් සුවිශේෂී වෙනවා. මොකද පන්ති කාමරයටම සීමා වුණේ නැහැ සර් කිසිම වෙලාවක. අපිට අවශ්‍ය වෙන හැම මොහොතකම අපිට ශක්තියක් වෙන්න අපේ පිටිපස්සෙන් සර් හිටියා. හැම මොහොතම පන්ති කාමරයෙන් ඔබට ගිහිල්ලා අපිට කරන්න ඕන දේවල් වලට වඩා ඊටත් එහා ගියපු උදව් අපිට කරා. පාඩම් කරන්න සමහර වෙලාවට අපිට ටයිම් ටේබල් හදලා දුන්නා. අපිට පාඩම් කරන්න ඕන විදිහ කියලා දුන්නා. මේ හැම දෙයක්ම එක්ක සර්ගේ පන්තිය අපිට සුවිශේෂී වෙනවා. ඒ වගේම අපේ ජීවිතවලට සර් ඉතාමත් සමීප වූ ගුරුවරයෙක් කියලා කියන්න පුළුවන්. මේ පන්ති කාමරය තුල දැනුම විතරක් නෙවෙයි සර්ගෙන් ලැබෙන ආකල්ප ඒ හැම දෙයක්ම එක්ක අපිට අපේ ජීවිතයට එකතු කරගන්න යමක් තිබෙනවා. මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළවෙනියා වුණා වගේම තවත් බොහෝ පිරිසක් ඉන්නවා මේ පන්තිය තුල විශිෂ්ට කුසලතා පෙන්වන. මේ පන්තියට සහභාගී වෙන කිසිම කෙනෙක් අසමත් වෙන්න හෝ වැඩ නොකරන්න සර් ඉඩ දෙන්නේ නැහැ. ඒ හැමෝමටම වැඩ කරනවා. ඒ වගේම සහභාගී වෙන හැමෝම සමත් කරනවා. ඉතින් ඒ නිසා 2026 2027 ආදරණීය නංගිලා මම හැමෝටම ආරාධනා කරනවා එන්න රුවන් බණ්ඩාර සර්ගේ අපේ සංනිවේදන තක්සලාවත් එක්ක ඔබ කරන විෂය මීඩියා විෂය නම් විෂය හරියටම ඉගෙන ගන්න තියෙන හොඳම තැන තමයි රුවන් බණ්ඩාර සර්ගේ මේ මීඩියා පන්තිය. ඔබ දවසක් හරි ගොඩ වෙලා බලන්න මේ පන්තියට වෙනස ඔබටම තේරෙවි. අනිවාර්යෙන්ම ඔබව සමත් කරනවා මීඩියා විෂය ඇතුලේ ඔබට යන්න පුළුවන් උපරිමයට යන්න ඔබට මාර්ගය පෙන්වාවි. නැවත නැවතත් ආරාධනා කරනවා 2026 2027 අංගිලා මල්ලිලට මේ අවස්ථාව ඔබේ කරගන්න මේ දුර්ලභ විශේෂ මීඩියා පන්තියත් එක්ක ඔබත් එකතු වෙන්න. සහභාගී වූ දරුවන්ගෙන් වැඩිම පිරිසක් කොළඹ නීතිපිටිය ඇතුළු සරසවිවරම් ලත් හැමෝම හොයන හොඳම මීඩියා පන්තිය. දකුණු ලක වැඩිම සුදුසුකම් ලද සංනිවේදන ගුරුවරයා. කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදනය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව සහ ශාස්ත්‍රපති උපාධිධාරී. රජයේ පාසල් ආචාර්ය. උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂක. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති සහාය නිෂ්පාදක. මාස්ටර් ගයිඩ් සංනිවේදන සහ මාධ්‍ය අධ්‍යයන විෂය ලේඛක. රුවන් බණ්ඩාර විමසීම් 071 170 82 35